හෙලෝ එවරිවන්. අද මං ඇවිත් ඉන්නේ ලංකාවේ අභිමානවත් වගේම ශුද්ධ වූ නගරය වන අනුරාධපුරයට. අද මගේ බලාපොරොත්තුව අටමස්ථානයේ වැඳ පුදාගෙන ඒ අසිරිමත් අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්න. එන්න අපි යමු. අපේ පළමු නැවතුම ලෝකේ පැරණිතම ලිඛිත ඉතිහාසයක් තියෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. මං ඔයාලට අරන් ආපු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වීඩියෝ එක මේ උඩ තියෙන කාඩ් එකෙන් නරඹන්න පුළුවන්. මෙය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ දේවානම්පියතිස්ස රජු විසින් රෝපණය කර තිබෙනවා. ඉන්දියාවේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව මෙහි රෝපණය කර තිබෙනවා. මෙය ලංකාවට වැඩම කර වූයේ සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින්. බෝධීන් වහන්සේගෙන් පිටතට පැමිණ පහන් දල්වන ප්‍රදේශය අසල තිබෙන මෙම ගල් කණු පේලි තමයි ලෝවා මහාපාය වන්නේ. අතීතයේ තට්ටු 9කින් යුක්ත වුණු මේ ප්‍රාසාදය එදා කොයිතරම් අලංකාරව තියෙන්නට ඇද්ද කියලා හිතා ගන්න අමාරුයි. මේ මුලින්ම ඉදි කරලා තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමයි. පසු එය විශාල ලෙස ඉදි කරලා තියෙන්නේ දුටුගැමුණු රජතුමයි. මේ මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා උදෙසා කළ උපෝසථාගාරයක් ලෙස සඳහන් වෙනවා. ඒ කාලයේ මෙහි තට්ටු 9ක් තිබූ අතර වහලයට ලෝකඩ තහඩු සෙවිලි කර තිබ්බා කියලා සඳහන් වෙනවා. අද මෙහි දැක ගන්නට පුළුවන් වන්නේ ගල් කණු 1600ක් පමණයි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ රුවන්වැලි මහා සෑය අසලටයි. මන් රුවන්වැලි සෑය ගැන කරපු වීඩියෝ එක මෙතන උඩ තියෙන කාඩ් එකෙන් බලා ගන්න පුළුවන්. මේ සුදු පැහැති දාගැබ දකිද්දි හිතට දැනෙන්නේ ඉමහත් ගෞරවයක්. මේ දුටුගැමුණු රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ නිර්මාණය කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් තැන්පත් කර ඇත්තේ මෙහි. මේ ලාංකීය බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙස සැලකේ. ඊළඟට අපි ගියේ ථූපාරාමයට. මේ ඉදිකලේ දේවානම්පියතිස්ස රජතුමා විසින්. ලංකාවේ ඉදිකල පළමු දාගැබ මෙයයි. මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කර මේ ඉදි කරන ලදී. හොඳයි. මේ ඔබ දකින්නේ අභයගිරි ස්තූපයයි. මේ වළගම්බා රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේ ඉදි කරන ලද්දක් කියලා සඳහන් වෙනවා. රජතුමා සතුරන්ගෙන් බේරී පලා යන විට ඔහුට අපහාස කළ ජෛන නිගණ්ඨකයෙකු සිටි ස්ථානයේ මේ දාගැබ ඉදි කළායි සඳහන් වෙනවා. ඉන්පසුව මේ දැක වන්දනාමාන කරන්නේ ජේතවනාරාමයයි. ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ මාසෙන් රජතුමා විසින් මේ ඉදි කර තිබෙනවා. මේ සම්පූර්ණයෙන්ම ගඩොලින් ඉදි කළ ලොව විශාලතම ස්තූපය ලෙස හඳුන්වනවා. මෙහි බුදුන් වහන්සේ පැලඳි පටි ධාතුව තැන්පත් කර ඇති බව විශ්වාස කරනවා. දුටුගැමුණු රජතුමා විසින් ඉදි කළ මිරිසවැටි දාගැබ තමයි මේ තියෙන්නේ. රජතුමා ස්නානයට ගිය අවස්ථාවේ තම රාජකීය ජයකොන්තය පොළවේ සවි කළ විට එය නැවත එසවීමට නොහැකි වී තිබෙනවා. එම ස්ථානයේ මේ දාගැබ ඉදි කළායයි සඳහන් වෙනවා. ඒ වගේම රජතුමා සංඝයා වහන්සේලාට නොදී මිරිස් ව්‍යාංජනයක් අනුභව කිරීම නිසා සිදු වූ අතපසුවීමට වන්දි ගෙවීමක් ලෙස මේ ඉදි කළ බවත් ජනප්‍රවාදයේ කියවෙනවා. අවසාන වශයෙන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ලංකාරාමයට. මේ ඉදිකර තිබෙන්නේ වළගම්බා රජු විසින්. මේ පැරණි මණිසෝමාරාමය ලෙස හැඳින්වෙනවා. වළගම්බා රජු සතුරන්ගෙන් බේරී පලා යද්දී රජුගේ ජීවිතේ බේරා ගැනීමට උදව් කළ සෝමාදේවිය සිහිපත් කිරීම උදෙසා මේ ඉදි කළ බව සැලකෙනවා. මේ අටම ස්ථානයේ වන්දනාමාන කරගෙන යද්දී
ඔයාලට තවත් ආරාම දාගැබ් විශේෂ ස්ථාන දක්නට ලැබෙනවා. එම ස්ථානවලටත් පුළුවන් නම් යන්න කියලා මං කියනවා. සඳකඩ පහන, සමාධි පිළිමය, කුට්ටම්පොකුණ, වෙස්සගිරිය, ඉසුරුමුණිය මේ වගේ තැන් කිහිපයක් තමයි. දවස පුරාම ඇවිදලා අටම ස්ථානයේ වඳින්න ලැබීම ලොකු වාසනාවක්. ඔයාලත් අනුරාධපුරේ එනවා නම් ටිකක් කල් වේලා ඇතිව ඇවිල්ලා මේ ස්ථාන වන්දනාමාන කරගන්න බලන්න. අනුරාධපුරේ ආපු ගමනේ තවත් වීඩියෝ එකක් අරගෙන මං ළඟදිම ඔයාලව හම්බ වෙන්නම්.